Hi everyone, welcome back to my YouTube channel. මගේ වීඩියෝ වලට අලුත් කෙනෙක් නම් මම ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අද ටිකක් වැස්ස දවසක්. උදේ ඉඳන් තිබ්බ වැස්සත් එක්ක ටිකක් පාඩම් කරන්න කම්මැලිත් වගේ. ඉතින් පාඩම් නොකරත් බැරි නිසා මම දවල් වෙලා ස්ටඩි වැඩ කරන්න පටන් ගත්තා. බලමුකෝ ටිකක් පරිසරේ කොහොමද අඳුර වෙලා තියෙන්නේ කියලා. වෙලාව හරියටම දවල් 2:00ට විතර ඇති. ඉතින් මම ඔන්න ඔය වෙලාවට තමයි ස්ටඩි වැඩ අද පටන් ගන්න හිතුවේ. එකේ තියලා තිබ්බ ඉන්ඩෝර් ප්ලාන්ට් ටික එළියෙන් තියන්න හිතුවා. මොකද අද වැස්ස දවසක් නේ. ගෙවිනියට අරන් යන පැලේ නම් දූරියන් පැලයක්. ඒකේ කොළවල ලස්සන පාටක් තියෙන නිසා තමයි මම ඒක ගේ ඇතුලේ තියාගෙන ඉන්නේ. හැබැයි හොඳයිද නරකයිද කියලා නම් දන්නේ නැහැ. දැන් පෙන්නේ ඉන්ඩෝර් ප්ලාන්ට් එකට නම් හැමදාම වතුර දාන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් සතියකට එකපාරක් දෙපාරක් වගේ වතුර දැම්මම හොඳටම ප්‍රමාණවත්. ටික ඔක්කොම ඉවර වෙලා මම දැන් යන්නේ වතුර එකක් පුරවගෙන එන්න. පාඩම් වැඩ කරද්දි මට සෑහෙන වතුර තිබා වෙනවා. පාඩම් කරද්දි අපිට එන කම්මැලිකම නිදිමත ගතිය ටිකක් නැති කරගන්න වතුර එකක් බොන එක හොඳයි. දවස්වල වැස්සත් එක්ක නිසා උණු වතුර ටිකක් බොන්නත් අමතක කරන්න එපා. අපි වතුර එකකුත් පුරවගෙන යමුකෝ පාඩම් වැඩ කරන්න. හවස පොඩි ගමනක් යන්නත් තියෙනවා. බෝතලෙන් එකක්ම දාගත්තට මම මේ මුළු දවසේම මේ වතුර එක බීලා ඉවර කරනවා. වතුර බොන එක අපේ ඇඟට ගොඩක් හොඳයි. දවස්වල වැස්සත් එක්ක නිසා මම ටිකක් අසනීපෙන් ඉන්නේ. ඒ නිසා මගේ කටහඬ ටිකක් අමුතු ඇති. ඒකට මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ටිකක් වැස්සත් එක්ක නිසා පාඩම් කරන්න ටිකක් කම්මැලිකමින් හිටියේ. මට හිතුණා ඔයාලත් එක්ක ස්ටඩි ව්ලොග් එකක් ෂෙයා කරගන්න. ඉන්නකෝ අපි යමු පාඩම් කරන්න. මුලින්ම මම කරන්නේ මේසෙ ටිකක් අස් කරගන්න එක. මේ තියෙන්නේ මම ඊයේ වැඩ කරපු විදියට එහෙමම මේසෙ දාලා නිදාගත්තා. ඔයාලා නම් එහෙම කරන්න එපා. පාඩම් කරලා ඉවරනාට පස්සේ මේසෙ ටිකක් අස් කරන්න. ඊළඟ දවසේ උදේ නැගිටලා බලද්දී ඔයාලට හරිම ෆ්‍රෙෂ් පිට වැඩ පටන් ගන්න පුළුවන්. ඉතින් අපි මේසෙ අස් කරලා ඉවරයක් කරගෙන ඉමුකෝ. ඔයාලත් ඔයාලගේ ස්ටඩි වැඩ පටන් ගන්න කලින් ඔයාලගේ මුළු රූම් එක ටේබල් එක අස් කරගෙන ඉන්න පුළුවන් නම් ඔයාලට හරිම ෆ්‍රෙෂ් පිට වැඩ කරන්න පුළුවන්. කම්මැලිකමක් එන්නෙත් නැහැ වැඩ කරන්න ආස හිතෙනවා. ටේබල් එකට ඩස්ටර් එක තිබ්බත් නැතත් පිහ දාලා අයින් කරන එක මට පුරුද්දක් වෙලා. මේසෙ නම් අස් කරලා ඉවරුනාට පස්සේ මට හිතුණා සීතලත් එක්ක නිසා තේ එකක් බීලා හිටියොත් හොඳයි කියලා. අපි යමුකෝ එහෙනම් තේ එකක් හදාගෙන එන්න. මම තේ එකක් බොන්න හිතාගෙන ආවට කසාය වාගයක් තිබිලා මම දැන් ඒක තමයි මේ බොන්න හදන්නේ. දවසල අසනීප තත්ත්වෙත් එක්ක නිසා කසාය එකක් සමහන් එකක් බොන එක ඇත්තටම හොඳයි. කසාය වලට සීනි ටිකක් දාන එක අපි හැමෝම කරන දෙයක්. කසායකට සීනි ටිකක් දාලා වක් කරගත්තා. වෙලාවට උණු ප්ලේට් එකක් බොන්න තියෙනවා නම් ඇත්තට මේක අමුතුම ෆීලිං එකක් නේද? එහෙනම් අපි තේක බොන ගමන් ටිකක් කතා කරමු. ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් දිගටම මගෙත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. තාම මම වීඩියෝස් වලට අලුත් නිසා මගේ වීඩියෝස් වල පොඩි අඩුපාඩු ඇතුළකට ගෙන අලුත් වීඩියෝස් වලින් මම ඒ හැමදේම රිකවර් කරගෙන ඔයාලත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. 2:00න් පස්සේ වැඩ පටන් ගන්නවා කියලා හිතුවට මට ටිකක් එළියට යන්න වෙලා තියෙනවා මගේ චූටි වැඩ ටිකක් කරගන්න. ඉතින් මට ඒ තරම් වෙලාවක් නැහැ පාඩම් කරන්න. ඒත් කමක් නෑ අපි හවස් වරුවේ ඇවිත් පාඩම් කරමුකෝ. මට නම් අලුත් දවසක් කියලා කියන්නේ අත්දැකීම් ගොන්නක එකතුවක්. අපි හැමදාම ජීවිතේ දවසින් දවස ගෙවලා ඉවර කරනකොට අපේ ජීවිතේට එක විදිහේ අත්දැකීම් ලැබෙනවා. ඉතින් මම ඒව හරි ආදරෙන් බැලඳ ගන්නවා. කසාය ටික බීලා ඉවර වෙලා ස්ටඩි වැඩ පටන් ගන්න තමයි හිතුවේ. අද දවසට මම කිසිම වැඩක් කරලා නැහැ. මොකද වැස්සත් එක්ක නිසා කම්මැලිකම උතුරලා ගිහිල්ලා තිබ්බේ. දැන් අපි අද දවසට පාඩම් වැඩ පටන් ගමු. මම මුලින්ම පාඩම් කරන්න හිතුවේ ඇග්‍රී. මම පාඩම් කරනවා කියලා කියන්නේ අදාළ කරුණු ටිකක් හොඳට කියවන එක. ඊට පස්සේ මම ඒක මතකයෙන් වෙන කොලයක ලියනවා. එහෙම තමයි මම පාඩම් කරන්නේ. මුළු පාඩමම පාඩම් කරලා ඉවරනාට පස්සේ මම පේපර්ස් වලට උත්තර ලියනවා. එහෙම නැත්නම් මමම තනියෙන් හදාගත්ත ප්‍රශ්න වලට උත්තර ලියලා තමයි මම මගේ ඒ ලෙසන් එක කවර් කරගන්නේ. තේරෙන්නේ නැති විෂය කරුණු වෙනකොට මම YouTube එකේ අදාළ පාඩම බලලා ආපහු ඒ ටික රිකවර් කරගන්නවා. පාඩම් කරන අතරතුරේත් අපිට කම්මැලිකමක් එනවනේ. ඒ පොඩි කම්මැලිකම නැති කරගන්න අපිට පුළුවන් YouTube එකේ study with me videos play කරන ගමන් අපිට පාඩම් කරන්න. එහෙම නැත්නම් කාගේ හරි study vlog එකක් බලන්න වගේ. වීඩියෝ එකක් බලලා අපි වැඩ පටන් ගන්න එකෙන් අපිට වෙන්නේ තව ටිකක් මොටිවේට් වෙන එක. ඊට පස්සේ අපිට වැඩ කරන්න ඇත්තටම ආස හිතෙනවා. හැම වෙලාවකම මම ඔයාලගෙන් ඉල්ලන්නේ අපේ අනාගතය වෙනුවෙන් මහන්සි වෙන්න කියලා. ඒ කියන්නේ ඔයාලගේ ස්ටඩි වැඩ හොඳට හරියට කරන්න කියලා. අද මුළු දවසේම පාඩම් කරන්න වෙන්නේ ඇග්‍රී. වෙන සබ්ජෙක්ට් එකක් පාඩම් කරන්න වෙන්නේ නැති නිසා මම ටු ඩු ලිස්ට් එකක් කියන එක අමතක කරා.
මට හිතුණා කරන්න ඕනි වැඩ ටික ප්ලෑන් කරලා ටු ඩු ලිස්ට් එකක් ලියන එක ඇත්තටම හොඳයි කියලා. ඊට පස්සේ මම ඔක්කොම වැඩ පැත්තකින් තියලා ටු ඩු ලිස්ට් එකක් ලිව්වා. මං ඔයාලට ඉස්සෙල්ලත් කිව්වනේ මට හවස චූටි ගමනක් යන්න තියෙනවා කියලා. දැන් ඉතින් මං ඒකට මේ ලෑස්ති වෙන ගමන්. මම ගිහිල්ලා යන ගමන් ගත්ත වීඩියෝ එකක්. බලන්නකෝ පරිසරය හරිම ලස්සනයි නේද? ඊට ඇවිල්ලා ආයෙමත් වොෂ් එකක් දාගෙන ස්ටඩි වැඩ පටන් ගන්න හිතුවා. ඒකට පැකේජ් එකක් දාගෙන ඇඳුමක් බහන්න දීලා තිබ්බා. ඒකත් අරගෙන එන්න තමයි මම අද හවස ගියේ. ඒකදී මොනවා හරි පැණි රස දෙයක් ගන්න තියෙනවා නම් මට ඇත්තටම ඊට වඩා දෙයක් නැහැ. දකින්න තියෙන රෝස පාට ගවුමක් ඒක තමයි මම අද අරගෙන ඉන්නේ ගියේ. ඒකවත් එක්කම පාඩම් වල පැත්තක තියලා කඩචෝරුව කාලේ ඉන්නක මට පුරුද්දක් වෙලා. ඊළඟ දැන් ওই පැත්තකින් දකින්න ගවුම තමයි මම දැන් ඒ කීප් ගවුම. බලන්නකෝ ඒක ලස්සනයිද කියලා. ඒකේ තිබ්බ චොක්ලට් කෑලි ටික ඔක්කොම බිමට හැල්ලුවා. බලන්නකෝ මට වෙන වැඩ. කඩචෝරුවත් ඔක්කොම කාලි ඉවර කළා මං ආයෙත් වැඩ පටන් ගත්තා. දැන් නම් ටිකක් අවස් වෙලා නිසා අපේ අම්මා පාස්තා හදාගෙන ඇවිල්ලා තිබ්බා. ඇත්තට මේක ගොඩක් රායි. එහෙනම් අපි පාඩම් කරන්න කලින් ආයෙමත් පාස්තා ටික කාලේ ඉවරයක් කරමුකෝ. නිමුණාම කන්නත් බෑනේ. මගේ වීඩියෝ එක ඉවරයි. ආයෙත් අලුත් වීඩියෝ එකක් ගේනකම් ඔයාලා පරිස්සමින් ඉන්න.